guys කියන්න වහින්න වගේ පොඩ්ඩක් තියෙනවා. පොඩි ඇයි පොදකුත් යා. තෝතයෝ ඉන්න වෙයි. මොනවා වුණා ඒක කිලි ගන්න හරි guys අද යන්න හදන්නේ මොන්රොවියා ස්ටේට් කියලා තැනක් තියෙනවා. මාත් අක හරියටම දන්නේ නැහැ. බලමු මං වලට නම දාන්න. මම හිතන්නේ නම මොන්රොවියා ස්ටේට් වගේ තමයි මතක. මම වලට වෙනදා යටින් දාන්න. hari අපි ඉස්සලාම යන් තිලාලේ ගෙදර. එතන ගිහලා හම්බෙ. හරි ඉතින් තිලා ඉන්නවා. තිලාත් එක්ක දැන් යන්න හදන්නේ. මචං අපි කොහෙද යන්නේ? අපි යන්නේ ඒක ලොකේෂන් දාලා තියෙන්නේ. අපි යාළුවෙක් ලොකේෂන් දැම්මා. මේ අපි ලොකේෂන් එකට යන්න හදන්නේ. යන්න හදන්නේ. ලොකේෂන් එකට ගිහින් බලමු. හරි. අපි යන එතන ගිහලා සෙට් වෙමු. එලා ගිහින්. හරි ඉතින් දැන් මේ යන පාර ගියාම මචං මේ යන්නේ අපි කොළඹ පාරේ. කොළඹ පාරේ යන්නේ අපි කොළඹ රෝඩ් එක යන්නේ වාරියකට කොළඹ. ටිකක් ඉන්න මෙන් රෝඩ් එක යන්නේ. කොළඹ පැත්තේ සයිඩ් එක තමයි අපි යන ප්ලේස් එක තියෙන්නේ. ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. හරි. කිලෝමීටර් 3මාරන්නේ. 3මාර. කිලෝමීටර් එකයි. කිලෝමීටර් එකක් විතර අල්ලාහුවේ ටවුන් එකේ ඉඳන් අපි ආවා. කොළඹ පැත්තට. ඒකේ ඉඳන් රෝඩ් එකේ කිලෝමීටර් එකක් ඉඳලා ඇවිල්ලා මෙතන අරවන්න තියෙනවා. අරවල යන්නයි තියෙන්නේ. හරි ඉතින් අපි හරි guys මේ පොඩි ප්‍රශ්නයකට මුණ දෙන්න උනා බයික් එක දාලා යන්නේ. මේක තනිකර මේ පොදගෙන ගිහිල්ලා තියෙන්නේ පාර මේ. ඔන්න උතන් තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මේ බයික් එක දාලා යන්න වෙලා තියෙන්නේ. මේ පල්ලෙන් අපිට කිව්වා ටික උඩට යන්න පුළුවන් කියලා. මට නම් පේන්නේ බැරි සිද්ධියක් තියෙන. මොකද ටයර් පංචාක් එහෙම කිව්වොත් එහෙනම් මෙතනින් ආය යනවා බොරු. මේ ඒකෙන්ද අපි දෙන්න හිතාගත්තා මෙතන ඉඳන් දිගටම පයින් යන්න. බලමු එනකොට බයික් එක නැති දන්නේ නැහැ මේ පැත්තේ. කොහොමද දන්නේ බලමු කියලා. හරි එහෙනම් අපි උඩට ගිහිල්ලාම හම්බෙමු. අපි දැන් මේ සෑහෙන දුරක් ආවා හරිද? මෙතන මේ පාරවල් දෙකක් තියෙනවා. අපිට යන පාර මොකක්ද කියලා හිතා ගන්න බෑ. ලොකේෂන් බලන්න මචං. ලොකේෂන් දාගෙන එන්න කට්ටිය හැමෝම. උතනින් උඩට කියලා වැඩක් නැහැ කියලා කියන්නේ. අපිට කෙලින්ම යන්න කියලා කියන්නේ. හරි ඒ කියන්නේ ඔයාලා එන පාර දිගේ කෙලින්ම යන්න කියලා කියන්නේ. මෙන්න මේ පාරේ. උඩට යන්න එපා. හරි. යමු මචං. හරි ඉතින් මං හිතනවා අපි තැනට ආවා කියලා. දැන් ඇත්තටම ආවා. තැනට ඇවිල්ලා නැහැ වගේ. මොකද මේක යනවා ඉවර යන්න. අපිට පේනවා ඇතින් මාස් එකක් පේනවා. ඔය පැත්තට තමයි යන්න තියෙන්නේ. අපි දන්නේ නැහැ පාරවල්. ඔය පේන පාරක අපි යනවා. මේ නම් කොයි ලෝකෙද මන් දන්නේ නැහැ බා. කොහොමද හරිය යන්න තියෙන්නේ මම වර තියෙන්නේ. ඈ? අත්තිලා ඌයි. හරියට මෙතනින් ගියයි. හැබැයි ඉතින් අට අසනයි හරිද? අර තියෙන කන්න කපපු කොටස අන්න අතෙන්ද තමයි යන්න තියෙන්නේ. බුදු අම්මේ. හැබැයි ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. අරව්වේ මෙහෙම ලස්සන තැනක් තියෙනවා කියලා හිතන්නේවත් නෑ ඔයාලා මේවා. මේ අලව්වේ. අලවනේ වාරියකට නේ මචං. වාරියකට. අට්ටම ලස්සනයි ආය. ආයෙත් ඒක කියලා වැඩක් නැහැ. ඔයාලට පෙන්නන්න. පේනවද දන්නේ නැහැ ඔය පිටිපස්සෙන් මේ. වව් වා. කියලා වැඩක් නැහැ. දැන් අපි බලමු. තව උඩට ගිහිල්ලත් නැතුව. තව උඩට යන්න අර මට පිටිපස්සෙන් පේන කන්ද උඩට යන්න තියෙනවා. බයික් නම් දාලා බයික් වල එන්න එපා. ෆෝර් වීල් එකක් වගේ තියෙනවා නම් අවුලක් නැහැ. අඩාගෙන මෙතන එන්න පුළුවන්. මේ ටයර් පංචාක් එහෙම කිව්වොත් ලොකු කේස් එකක් වෙනවා. ඒ ඉතින් මාරම ලස්සනයි. තව යන්න තියෙනවා වගේ තමයි. අයි වරයි වගේ නේ මචං. කීපන් කියලා මෙතන ප්ලේස් එක. හේ ගිහිල්ලා ඉවරද? අතන යන්න පිට තියෙනවා. අම්මෝ. නෑ මේ උඩින් නේම. නෑ අර අතේ උඩට යන්න පාර. නෑ මෙතන යමන්. උඩින් යමන්. මොකට එක්කෙන්ද වරෙන් බං. ඒ වුණාට අම්මා. බාදන්න අර රිස්කි පොයින්ට් එක යන්නද? අනේ අත ඉන්නේ. අම්මෝ. ඉරා හුවක් කොනේ. අම්මෝ.
අම්මෝ විශේෂයෙන් වෙන්නේ නැහැ කොයිවා නේ. අරතන මේ බලහන් මචං මාර ලස්සනයි ඈ. අවුලට යන්න තියෙන පුරට උඩට යන්න මෙතන. ගොඩක් ඉන්න ගයිස් මම ඔයාලට හොඳට ලොකේෂන් එක පෙන්නන්න. wow ඉතින් අපි මේ කොහෙද ඉන්නේ කියලා ඈ අඩේ කවුද බම් මේවා මේ විනාශ කරේ මේ බාන්නක ඔක්කොම කපලා දාලා විනාශම කරලා අපි ආගේ ආගර මාර. අහුව අපි පල්ලෙහින් ආවේ ඕන් අර හේන ඈතර පේන්නේ අර අන්න අර අතන පොඩි කොට පේන්නේ ඉන්නේ අපි ආපු තැන. සෑහෙන දුරක් ආවා හැබැයි ඉතින් එන්න දුරට පාඩුනේ. හරි තියා කොතෙන් යන්නේ? අම්මෝගා. සෑහෙන මහන්සිය. හරි. උඩට යන ගමන් ඉන්නේ. දුවලා යමු. එච්චර. Paling bunga ambo eh mai tan me yari da macam satin lagi ammo palayan palayan दुख है यार आप भी करना दुख है ये तरह लक्षण है කියලා වැඩක් නැහැ මේක නම් කියලා වැඩක් නැහැ අඩෝ මට මේ පේන එක බලන්න කියලා වැඩක් නැහැ ඉතින් කොතනින්ද බයි යන්නේ මං හිතන්නේ මෙතනින් යන්නේ උඩට යම ආමද ගරි හරි අපියා මෙතනත් පාරක් තියෙනවා අපි මෙහෙ යන්නේ මං හිතන්නේ මචං අන්න අතන තමයි ලස්සනම ලොකේෂන් එක තියෙන්නේ මෙතෙන්ට වඩා අපි උඩට ගිහිල්ලා බලමු කොතනද ලස්සනම ලොකේෂන් එක තියෙන්නේ කියලා මචං මෙතනින් යන්න බෑ අපි අර පාරේ යන්න ඕනේ මෙතනින් මේ තියෙන අඩි පාරවල් තියෙන්නේ ගයිස් අඩි පාර අන්න මචං පාර මං කිව්වා උඩ පාරෙන් යන්න තියෙන කියලා. අර තියෙන්නේ. මේ පැත්තෙන් යනවා ඇති. පාර තියන්නේ එහයින් ආ. අපි පාරවල් නොදැන යන කියන්නේ. හරි. එතන මෙහෙණු පාර සෙට් වුණා. කොයි ලෝකෙන්ද මන් දන්නේ නැහැ පාරවල් නම් සෙට් වෙනවා. කොහෙන් හරි අපි අද මං හිතන්නේ මචං අපි ලොකේෂන් එකට නම් ආවා අම්මෝ ඒක කාගේ ඉඩම්ද කියන්න අපි දන්නේ නැහැ මං හිතන්නේ රජේ ඉඩම් වෙන්න ඇති හැබැයි ඉතින් තොප්පා මහන්සියට පාඩු නැහැ අන්නේ මචං මෙන්න පාර සුද්දා මෙන්න පාර අපි පාරේ නෙවෙයි නිකන් ඇවිල්ලා තියෙන්නේ වෙන්න පාර ගයිස් පාර දිබිලා ගයිස් මේක නම් මාරම ලස්සනයි යා මේ පාර ඉලා අර පැත්ත පොඩ පෙන්නහන් අර පැත්ත පෙන්නහන් මචං ඔන්න බලන්න පාර ෂේ අපි තඩි කැලේකින් ඇවිල්ලා තියෙන්නේ ගයිස් මාරම ලස්සන පොයින්ට් එක අපි යන් ඉස්සරහට ගයිස් කියන්න නැහැ වහින්න වගේ පොඩ්ඩක් තියෙනවා පොඩි යයි පොදකුත් යනවා හැබැයි ඉතින් ඒක නම් ඇත්තටම දැනෙන්නේ නැහැ මට පොඩක් සෙමත් වගේ තියෙනවා වව් අට්ටම ලස්සනයි අන්තිමට ඉස්සලා අද ඔගේ 4 wheel තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් එන්න පුළුවන් වාහනේ උඩට අපිට අතර ටිකෙන්න බැරි ප්‍රශ්නයක් පොදාගෙන ගිහලා හොඳට
Wow, tila. Pennaham mata. Parang. Aduh, mulu wal. Mang hitanne macam. Adama yaay දැන් බලන්න. Wow. Wow, cool point macam. බලහන්කෝ ලස්සනට පේන හැටි. ෂා. එක පැත්තකට වහිද්දි එක පැත්තකට අවුව පායලා තියෙනවා. එක පැත්තකට කළු වෙලා තියෙනවා. අනිත් පැත්තට සුදු පාටයි. එහෙනම් වැස්සට අහුවෙන්නේ යන්නේ. අපි යන්නේ වැස්සට. අපි යන්නේ වැස්සට. මොකද අපි කොහොමත් මේ අපි යන්නේ වැස්සට. අපි නඩු පැත්තටමනේ දුවන්නේ බා. අපි අපිට නඩුවක් තියෙනකොට අපි නඩුවටමයි දුවන්නේ. මොකද අර පැත්තේ අපූර්වට පායලා තියෙන්නේ. මේ පැත්තට වෙයි පොදක්වත් නැහැ. අපි යන්නේ වැස්සට. හැබැයි මේ පැත්ත කළු වෙලා අර පැත්ත සුදු වෙලා. මේ වගේ සීන් එකක් මචං දැක ගන්නත් පට්ටාමාරුයි. wow මං හිතන්නේ මචං දැන් නම් අපි ඉන්නේ view point එකේ මම හිතන්නේ මේක තමයි මෙතන තියෙන උඩම උසම ලස්සනම වචන වලින් කියන්න බෑ පට්ට ලස්සනයි. කට්ටියක් ඇවිල්ලා තිනවා. කියලා වැඩක් නැහැ. මරුවා. නියම ලොකේෂන් එක. මම හිතන්නේ මෙතනින් එහාට අර ටිකේ ආය යන්න දෙයක් නැහැ මම හිතන්නේ. එකම view එක තියෙන්නේ එකම කියන්නේ එක පැත්තකට වහිනවා. එක පැත්තකට අවුව පායලා කියලා වැඩක් නැහැ. wow 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 කියන්නේ පට්ටම ලස්සනයි. මන් දන්නේ ඒක නම් මේ කියලා වැඩක් නෑ මචං කියලා වැඩක් නෑ. ඉතින් දිලා ඔබට මේ වගේ ගමනක් ඇවිල්ලා ඔබට මොකද හිතෙන්නේ? ඇත්තටම ඉතින් අපි ආපු ගමනත් එක්ක මට එපාලා තිබි මුලින්. මොකද මේ තිබ්බ අපේ පාර. ඔව් අපේ පාරත් එමයි කකුලට වහන්සේයි. අපි කියන වගේ සාම කටු කොහොසනක් අවසානයේ ලස්සන දෙයක් තියෙන අනිවාර්යෙන්. wow මං හිතන්නේ මචං මේක තමයි මචං විඳින්න ඕනේ නේ බා. කාමරයක් ඇතුළට වෙලා හැමදාම ඉන්න කෙනෙක්ට වඩා කොට වෙලා ඉන්නවා අනිවාර්යෙන් ඒ කාමරෙන් එළියට එන්න. මොකද ඒ කාමරෙන් එළිය ලස්සන ලෝකයක් තියෙනවා. මොකද මම දන්නවා මේ ගොඩක් අය එක්කෝ ජොබ් වලට හිර වෙලා කියයි. ඒ කියන්නේ තමන් හැම වෙලේම මචං මොකද කරන්නේ? මේ එයාලා කියනවා මචං තමන්ට වැඩ ඒ වගේ දේවල් කියලා හැමදාම මගහරින්න කරන්නේ මචං. ඒ වුණාට අත්ත කතාව තමයි මචං ඒකට වෙලාවක් වෙන් කරගත්තොත් ඇත්තට මේ දේ කරන්න පුළුවන්. මේ දේ යන්න පුළුවන්, විඳින්න පුළුවන්. ලස්සන දේවල් සෑහෙන්න තියෙනවා. මොකද මාත් මේ දේ දකින්නේ අද. මම මෙච්චර අලව්වේ ඉඳලා දැන් මේක සෑහෙන අලව්වට ළඟයි. එතරම් කිලෝමීටර් එකමාරක් විතර තියෙන්නේ. මමත් අද තමයි මේක දැක්කේ. තිබ්බට උඩට සාමාන්‍ය කිලෝමීටර් 3.4 කාලක් විතර තියෙනවා. අපි ඔව් ඇත්තටම අපි උඩට ආවා. උඩට සෑහෙන්න ආවා. ඒත් අලව්වේ ඉඳන් ගත්තාම සෑහෙන ළඟ තියෙන්නේ. අපිට දැන් මේ ඉන්න හරියට වහිනවා. ඒත් ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔන්න මම අනිත් පැත්ත පෙන්නනවා. මේ පැත්ත මාරම විදියට ඉර පායලා, මේ පැත්තේ පැස්සක් කියලා කඳුලක්වත් ගෑවෙන්නවත් නැහැ. දැන් මේ අපි ඉන්නේ පොඩ්ඩක් පැස්ස හරියක වගේ. කන්න ඔයාලා. පට්ටම ලස්සනයි. අපි මේ ආයේ කන්ද බෑගෙන යන්න හදන්නේ. අපි ඒකින්ද උඩට යනවා. කන්දේ මුදුන තමයි අපි පාස් කරගෙන ආවේ. ඉතින් අතන මේ හරියට එහෙම ලොකු ඇස්සක් නැහැ. හැබැයි මේ පැත්ත කළු කරලා තියෙනවා කියන. අර පැත්ත සුදුම සුදුයි. පේනවා ඇති. එතනම මාරුණා. මෙන්න මෙතන තමයි පීක්ම පොයින්ට් එක. පිටිපස්සෙන් පේනවා ඇති කළු කරලා තියෙනවා. ඒකවල මෙන්න මේ පැත්තට හැරිච්චාම මේ පැත්ත සුදුයි සුදුවට තියෙනවා. ඒකට හේතුව තමයි මේ කන්ද එහා පැත්තට වහිනවා. ඒ කියන්නේ අපේ පිටිපස්සට වහිනවා. හැබැයි ඉස්සරහට හොඳට අවුව පායලා තියෙනවා. ඉතින් මෙහෙම අර මේ වගේ ලොකේෂන් එකක් ඇත්තටම මේ මාත් හිතුවේ අලව්වේ දිනවා කියලා කියන්නේ. අලව්වට කිලෝමීටරයක් විතර එහායින් තියෙන්නේ. ඉතින් ඔයාලා අලව්වට આવොත් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න. මේකට මහ වෙලාවක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙතෙන්ට එන්න කියන එක
භාගයක් යන්නද පැය භාගයක් විනාඩි 45ක් යන්නද මේ ඇත්තටම මේක මේ ගෙවල් වල කොට වෙලා ඉන්නවට වඩා නම් ඇත්තටම මේ චූටි වෙලාවක් හම්බෙච්චාම පොඩක් ඇවිල්ලා යන්න මේ ඒක අර Tamanda මේක මේ අමුතුවේ නිදහසක් දැනේ මේ එළියට බහැලා බලන්න ඕනේ ඒක ආතල් එකනේ අනිවාර්යයෙන් බලන්න බෑ මම මෙතනට ආපුවාම දැකපු ලස්සනම දේ තමයි කඳු වලල්ල පේනවා. ඒ කියන්නේ ලස්සන කඳු වලල්ලක් තියෙනවා. ඒ කියන්නේ අපි කඳු වලල්ල නිකන් මැදි වෙලා වගේ ඉන්නේ. හරිද? මේ ඔන්න බලන්න හරිද? ඔන්න බලන්න. මමත් හිතුවේ නැති දෙයක් ඉතින් මේ අලව්වාවට ඉන්නවනම් අනිවාර්යෙන් එන්න. වාහනේ වුණත් උඩට එන්න පුළුවන්. බයික් එක නම් එන්න අමාරුයි. එන්න පුළුවන් එන්න අමාරුයි. මේ අපි බයික් එකේ ආවේ නැති හේතුව තමයි අපිට ඇත්තටම ටයර් පංචරයක් හැම ගියොත් එම් මෙතන ඉඳන් සෑහෙන ටිකක් දුරක් යන්න තියෙනවා. ඒක මාරු කරගන්න. ඉතින් ෆෝවිල් එක වගේ නෝ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට ඇත්තටම ඇවිල්ලා එන්ජොයි කරලා යන්න පුළුවන්. උඩ ඉන්න පුළුවන්, කෑම කන්න පුළුවන්. විනාශ කරන්න එපා. වෙන තැන විනාශ කරන්න එපා. Itu kata ngeri. Kamu lihat kok kata. Orang muka cara. Ya aku lihat kok. Tuh aku ada nak ada orang baru. Baru nak kapan nanti waktu? Apa bagian ni? Aku yang kamu ni saya nak cakap apa? Hah? Saya nak cakap. Tapi aku foto kan. Iya tapi kilik. Baru baru ni. Mama nak ada 15 kasih tadi kan. Hilang nih. Tapi aku parah macam baru di sini gitu hati banget. Enak ya. Ih, korakin mah. Cuma tak korakin, korek. Nah, ya harkain ya aku hati lo mereka nanturin. Korakin. Ih, bisa dek ya ini, Bang. Hah? Oh ya? Bukan ya? Bisa. Ya, handle. Cara Oh. Ya sitta lah gedara diyanne oh. Call එක මර call එක. සිත් අයියලගේ ගෙදර තියෙන මේන් රෝඩ් එක හයිනවනේ. ඔව්. මේන් රෝඩ් එක ඔව් පළවෙනි අංග දිනෝ. ඒක පහු කරලා ගියාම තව අංගයක් තියෙනවා දැක්කද? ඔව් ආව්. එතන ඔව්. අනිත් මේ වංගුවේ ඒ වංගුවේ තියෙන කළු පාට ලොකු ගේට් එක. කළු පාට ලොකු ගේට්. ඉරි තියෙන. ඔව්. මොකරි වාහනයක් එළිය තිබ්බා. වාහනයක් තියෙන්නේ යන්න. ආයෙ නං ඉන්නකෝ යනකම් බලාගෙන යන්නම්කෝ. හරි හරි. බලුක්කො දෙන්න පණි ධාරි හරි. ඔයාගේ බලුක්කො. ඔව්. අර දරු බඩව දෙන්න හරි බලාගෙන යන්නම්කෝ. ඊයර කොනක් අද්ද බං? සුදයක්කො මෙව්ව උඩ කොහෙද කනත්? නෑ අර දුක්කොලත් ඒක අර ඕනේ කනත් අන්නේ එළිය කොට ගන්න. සුදයක්කො උඹ කැකපයින් ඇත්ත තමයි කිව්වා වගේ හරක් නම් බඳලා ඉන්නේ. හරි හරි. ඊ හරකෙක් ඉන්නවා මම. නේද? උඹ පිට උඩ නැගපන්. මොන්දේ දුක්කොලක අර කඳු බඩ වෙන අර. මේ කඳක් විතර වෙන්නේ මේ. යකෝ ඒක නිකන් මේ දිරපු ගහක්. කනේ හුස්ස ගන්න කනත් වයිබ්බක් තියෙනවා. ඒ ඉතින් මේ මෙහාට ගියාම ඔය හරි මරලා දාන්න. හැබැයි මෙහෙම ඉතින් මේ මරලා ඔය ඔතේ අකෝ ඉන්න වෙන්න. මොනවා වුණාද? ඒක ටිකි ගන්නකි. ඒක ටිකි කරලා. මොකටද මං හරකෙක් ගියාම රෙදි ටික් කළා දාවා. ඈ? ටික් කළා දාවා. ටික් තමයි දාන්නේ. උඹට සැකපයිනානේ මං ඉතිගම. මොන මගුලක් දැංගෝ. මොකටද මම කරේ ඒක? මේ ජය අපි මෙතන ඉන්නේ මේ මෙතන දීපකුලත් බෑග පොඩක් ගන්න. යමුකෝ. නෑ ඉස්සරහින් දීපකුලක් තියනවලු. හරි ගයිස්. එහෙනම් අපි දීපකුල ගාවෙන් අපේ අද වීඩියෝ එක ඉවර කරනවා. මොකද මෙතනින් එහාට දිගටම අපි පල්ලයට පයින් තියෙන. ඉතින් ඔයාලා බොරුවට අපි කැමති නැහැ. ඉතින් මේක අපිට එහෙම ලොකුවට පෙන්නන්න කියලා දෙයක් නැහැ. මම යනකම් වීඩියෝ කරන් යන්නම්. අපිට මොන වගේ අනතුරු ආවද පාස්තා ආව. මම ඒක දාන්නම්.
එතන දීපකුණක් තියෙනවා. ඉතින් ඔන්න මෙතනින් අපේ අන්තිම වීඩියෝ එක අන්තිම නෙමෙයි. මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තාජෙට් එක අන්තිම වෙනවා. අතන හරකෙක් මම අවුස්සලා හිටන් තාජෙට් එක මල ජීලියක් වෙනවා. ඉලා. අතන මොකද්ද මෙතන එක? ඔබට හරකෙක්වත් පේන්න බෑ නේද? හරි එහෙනම් ඔන්න අපි මෙතනින් නතර වෙනවා.